ඒතර මේ විස්තරات තව 100ක් තියෙනවා මං කියන්නේ. ඒතර මේ 100 කරන්න මිස් කරන්න නැතුව අර ඕගොල්ලොත් නැත්තම් ඉවර වෙලා කියන්න ඉතුරු වෙන්න එපා. ඕක අපි සාමාන්‍ය රිවිෂන් එකක් පටන් ගත්තී බෙදෙන හෑන්ඩ් බිල් එකක් තියෙනවා. දැකලා තියෙනවද දන්නේ නැහැ රොටරියේ මේ ඉස්සර අපි දැකලා තියෙන එකක් පිරිමි ළමයින්ගේ බාත් รู ම් වල දැන් නම් මන් දන්නේ නැහැ කොහොමද කියලා. බිත්ති වල එක එක ලියලා තියෙනවා. හරි දැන් නැද්ද දන්නේ නැහැ. හින විකාර ලියලා තියෙනවා බාත් รู ම් වල හැමතැනම ඇතුලේ ලියලා තියෙනවා. එහෙමනේ දැනටත් මට ඇති. ඒකේ තිබුණ එකක් මේ අපි රිවිෂන් එකක් පටන් ගන්නකොට හෑන්ඩ් බිල්ස් වල ගහලා දානවා. සමහරකට අපි මේ පාරත් එක බෙදුවා දැක්කත් දන්නේ නැහැ. ඒකේ බිත්තිය ගහලා තිබ්බා. ඒක තියෙන්නේ මේ අඟුරු වලින් හරි මොනවා හරි ලියලා තියෙන්නේ. වැස්තල් වලින් හරි මොනවා කොහොමද අර ලියලා තියෙනවා. ඒකේ කවියක් වයන්නේ නිසදෙසක් වගේ එකක්. ඒක තියෙන්නේ එහෙම. අපේ අයියලා පිස්සු කෙලියා. උන්ට කෙල වුණා. ඊට පස්සේ මේ උන් යන්න කලින් අපිට කියලා ගියේ මල්ලි පිස්සු කෙලින්න එපා. පිස්සු කෙලියොත් කෙල වෙනවා. ඒ කවිය එක කෑල්ලක්. මොකද අපේ අයියලා පිස්සු කෙලියා. උන්ට කෙල වුණා. උන් යන්න කලින් අපිට කියලා ගියේ මල්ලි පිස්සු කෙලින්න එපා. පිස්සු කෙලියොත් කෙල වෙනවා. ඊට පස්සේ මල්ලි තව තියෙනවා. අපිත් පිස්සු කෙලියා. අපිටත් කෙල වුණා. අපි අද යනවා. අපි යන්න කලින් උඹලට කියලා යන්නේ මල්ලි පිස්සු කෙලින්න එපා. පිස්සු කෙලියොත් කෙල වෙනවා කියලා. කියලා 2014 ඒ ලෙවල් හරි ඔහොම කියලා දාලා ගියේ. ඒ කියන්නේ ඌ හොඳ මොලේ තියෙන එකෙන්නේ. මෝඩේකට බෑනේ ළමයි ඔච්චර එකක් ලියා ගන්න. ඌ මොලේ තියෙන එකනේ මම දන්න තරම. ඒ කියන්නේ මම ඕක ඊට පස්සේ එක වෙලාවක Facebook දාපු වෙලාවක 2013 ඒ ලෙවල් කරපු අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ අයියා කෙනෙක් ඇවිල්ලා ඒ කියන්නේ මම ඔක මට කවිය මතකයි මම ෆොටෝස් අරින් මෙහෙන් ගහගෙන නැහැ. කවිය මතකයි මේ මම ඔය කවිය හෑන්ඩ් බිලේ ගහලා හෑන්ඩ් බිලේ ෆොටෝ එකක් දැම්මා අවුරුදු දෙකකට කලින් Facebook එකේ නිකන් රිවිෂන් පටන් ගන්න කාලෙක රිප්ලයි එකක් එක කමෙන්ට් එකක් ඇවිල්ලා තිබුණා තේමිය කියලා අපේ කැම්පස් මෙඩිකල් ෆැකල්ටි කොළඹ මෙඩිකල් ෆැකල්ටි අයියා කෙනෙක්. ඌ 2013 ද කොහෙද ඒ ලෙවල් කරලා තියෙන්නේ. ඌට ෆස්ට් සයි කරගන්න බැරි වෙලා ඊට පස්සේ කොහොම හරි සෙකන්ඩ් සයි එකට නෑ ඔය ෆස්ට් සයිගේ අගද කොහෙද ඌට ඕක ඔලුවට ගිහින් තියෙන. ඒ කාලේ නම් තියෙන එකක්. මම 2017 ඒ ලෙවල් කරන්නේ. එයා 2013 ඒ ලෙවල් එන කාලේ ඉඳන් ඒක තිබිලා තියෙනවා. ඒතර ඒ පණිවිඩය ඒක රොටරි තීම් තේම ගාලා නැහැ කියන එක තේරුම. ඒක අවුරුදු 4කටවත් ඒ පැත්ත වල තමයි. කොහොම හරි මේ එහෙම මිනිහා එක දැකලා ඌ එක ෆොටෝ එකක් ගහගෙන. හරිද? ඒ තේමිය කියන අය ෆොටෝ එකක් ගහගෙන අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ අපි එනකොට ගොඩාක්ම උඩ ඉන්නේ. මට අවුරුදු 4ක් 5ක් වැඩිමල්. ගොඩක් සීනියර් අය අපේ ඉස්කෝලේ අපිත් එක්ක හොස්ටල් එකේ ඉඳලා තියෙනවා. මම එහෙමත් දැකලා තියෙනවා. හැබැයි අපිට අවුරුදු 4ක් 5ක් වැඩිමල්. මිනිහා එක ෆොටෝ එකක් දාලා තිබ්බා. මේ ෆස්ට් සයිකේ අන්තිමේට මේක දැක්කේ නිකන් ඔළුවට නිකන් පොල්ලකින් ගැහුවා වගේ ඒක එකපාර ඔළුවට ගියපු වෙලාව ඇත්තට යකෝ අපිත් ඒකනේ කරේ කියලා එහෙම ඇවිල්ලා දෙනවා කොහොමද ඊට පස්සේ පාර ඒ ලෙවල් කරලා කොළඹ මෙඩිකල් ෆැකල්ටි අහුවෙලා තියෙනවා අන්තිමට ලස්සනම වැඩේ යා කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකෙන් ග්‍රැජුවේට් වුණා හැබැයි උඩ පොඩි කාලේ ඉඳන් ඕනකම තිබිලා තියෙන්නේ ඉංජිනේර කෙනෙක් වෙන්න ડોක්ටර් කෙනෙක් වෙන්න නෙමෙයි ආයෙ ඇමරිකාවේ ගිහිල්ලා සම්පූර්ණයෙන් කළා දැන් ඌ ඉංජිනේර කෙනෙක් හරි ඒ කියන්නේ ඌ මෙඩිසින් එක ඌ හිතන්නකෝ හරිද එහෙම මිනිස්සු ඉන්නේ ඒ කියන්නේ ඌ ෆස්ට් සයි එක හරියට කරගන්න බැරි වුණා ඌ බයෝ කරාට ඒ කියන්නේ ලොකු අදහසක් නැතුව බයෝ කරලා තියෙනවා. කොළඹ අහුවෙන්නම දෙවෙනි පාර කරලා. ඒ කියන්නේ කරන්න ඕන නම් කරනවා නැත්තම් නෑම නෑ જાතිය උන්. ඇත්තටම වැඩි හරියක් ඔය එහෙම තමයි ඕගොල්ලෝ. ඒ කියන්නේ ඕන නම් ආය ඕන එකක් කියන්න කරන්නම්. හැබැයි කරන්නේ නැත්තම් නෑම තමයි. ඒතර ෆස්ට් සයි එක ෆුල්ම කෙල වෙනකන් කියපු එකෙක් කොළඹ මෙඩිසින් ගිහලා ડોක්ටර් කෙනෙක් වෙලා පස්සේ ඉංජිනේර කෙනෙකුත් වුණා. ඌ දැන් ලංකාවේ නෑ ඉංජිනේර කෙනෙක් දැන්. ඇත්තම කතන්දරයක් මේ මට මතක නෑ දෙවෙනි නම ඒක මම ඒ කාලේ එහෙම වෙනම ස්ක්‍රීන්ෂොට් එකක් එක දැම්මත් ඒක ඌ ග්‍රැජුවේට් වෙලා ඒකත් දාලා තිබ්බා. ඒ කියන්නේ මෙඩිසින් ඒ කියන්නේ මෙඩිකල් ෆැකල්ටි එකෙන් අවුට් වෙලා එහෙමම රට ගිහිල්ලා මෙහෙ ප්‍රැක්ටිස් කරේ නෑ ડોක්ටර් කෙනෙක් විදියට. එහෙ ගිහිල්ලා ඉංජිනේරින් ඩිග්‍රියක් කළා. ඒකත් ලෝකේ තියෙන හොඳම යුනිවර්සිටි එකක. ඒකෙත් සෑහෙන ක්ලාස් එකක් දාලා ඒ ලෙවල් එකට මේ ඉංජිනේර කෙනෙක් විදියට තමයි දැන් කොහොමද රස්තා කරන්න කින්දමද මන් දන්නේ නැහැ මොනවා කරනවද දන්නේ නැහැ. මාරුවට කරන්න පුළුවන් ඕන නම් එහෙම බෑ. මං කියන්නේ නීතිය අනුව හැකියාව අනුව ඉන්න යට පුළුවන් දේවල් වල පුළුවන්. ඒ මිනිස්සු ඉන්නවා. කොහරි මේ ඒක වෙනම අමුතු කතාවක්. ඕගොල්ලෝ එහෙම දෙකම කරන්න යන්න එපා. මොකක් හරි එකක් කළා පාඩුවේ ජීවත් වෙන්න. අර අමුතු විකෘති මානසිකත්වයක් තියෙනවා නම් පුළුවන්. ඒ කියන්නේ හැකියාවක් තියෙනවා ඕන නම් පුළුවන්. මං කියන්නේ අර කතාව ඔය පසුතැවීම අන්තිමේට එද්දී දේවල් වෙනස් කරන්න වරක්කු වැඩි. පොඩක් ඔළුවට දාගෙන වැඩි හිටි ළමයි විදිහට ඇත්තටම වැඩ කරන්න.